මේ පළාතේ වෙච්ච කතාවක් මං අද බණට කියනවා. මගේ බණ ගොඩක් අහගෙන හිටියා නම් සමහරු මේක අහලා ඇති. ඒකට කමක් නෑ අද සෙනඟ වැඩිනේ. මේ පළාතේ හිටියා ඒ කාලේ හොඳ පවුලක්. අම්මයි තාත්තයි සඳුන් ගයේ වෙලිච්ච පිච්චවැල වාගේ. සඳුන් කිව්වම සුවඳයි. සඳුන් ගාට පිච්චවැලක් ගියොත් ඩබල් සුවඳයි. සුවඳ වැඩි. ඉස්සර දැන් ඉන්නේ. දැන් කොටනොම් ඉන්නේ. ඒ නිසා කොඹ ගයේ ගිය කරවිලවැල් වාගේ දැන් පවුල්. දෙකම තිත්තයි. ඇයි නෝනා එක පැත්තකින් කොටනවා මාත්‍යා තව පැත්තකින් කොටනවා. ළමයි මැද්දේ ඉඳගෙන කොටනවා. ඔක්කොම කොට්ටෝරුව වෙලා ඉවරයි. ඒ කාලේම නෙමෙයි. සමසද්ධා නෝනාගේ මාත්‍යාගේ දෙන්නගේම එකම සද්ධාව. සමසීලා දෙන්නම සිල්වත්. සමචා දෙන්නම ධනට පිනට කැමති. සමපඤ්ඤා දෙන්නම බුද්ධිමත්. උපාධි නෑ. ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. නමුත් පින මොකද්ද? පව මොකද්ද? කල යුත්ත මොකද්ද? නොකල යුත්ත මොකද්ද? අම්මා කවුද? තාත්තා කවුද? මං කවුද? ඒවා පිළිබඳ දැනුමක් තියෙනවා. ඒම ජෝඩුවකට හම්බුණා ලස්සන පුතෙක්. ලස්සන පුතෙක් හම්බුණා. හරිම දඟයි. පුතා ලස්සන වුණාට හරිම දඟයි. අදත් ඉන්නේ පොඩි මං ගියා ගෙදරක පිරිත් ටිකක් කියන්න. ඒ මිනිහා තාත්තා කාර් එක දාලා ගේ අතුලට ආවා. ආපු ගමන් අවුරුදු 3ක විතර පොඩි එකෙක් ෆෝන් එක ඉල්ලුවා. තාත්තා කිව්වා පුතේ දැන් පිරිත් කියනවා කියලා ෆෝන් එක තියුවා අල්මාරිය උඩ. කොල්ලා ගාලා මං හිතුවා මලා කියලා. මම නැගිට්ටා. ඇයි ඊළඟ දවසේ පත්තරේ ආයි බොරැල්ලේ කෝවිදේ මේ පිරිත් කියද්දී කුඩා දරුවෙක් මැරී වැටේ. මමද ඕමයි දාන්නේ. මං දෙනෝයි කිව්වට ගාලා. දුන්නා විතරයි මම ෆෝන් එක අරන් තාපෙට කරිනා වෙනවා. ඌ කොහොමද තාත්තව ඔට්ටපු ඇටි. ලේසි නෑ. ඒ නිසා මේ කොළුවට නම තිබ්බත් තිස්ස. මෙන්න මේ පළාතේමයි ඈ. මේ පළාතේ. තිස්ස. සෙල්ලම් කරන්න ගියොත් හැමදාම ගා ගන්න. හැමදාම ළමයින්ට ගානවා. ඒ නිසා ළමයි නමක් දැම්ම අර චණ්ඩි අශෝක කියන ධර්මාශෝකට ඒ වගේ චණ්ඩි තිස්ස කියනවා. ගියේ තැන කචල්. පිට්ටනියට ගියත් බෝල ගාන්න ගියත් සෙල්ලම් කරන්න ගියත් මූ ගාන ඔක්කොම අල්ල. චණ්ඩි තිස්ස. දැන් මේ චණ්ඩි තිස්ස හරි දක්ෂයි. ටිකක් ලොකු උඩා. ආසාවක් ආවා මානවෙන්දෝත්. ඔය මේ අපේ රටේ ශාසනයේ රැකුණෙම දකුණෙන්. දකුණු පළාතෙන් තමයි මුළු කොළඹම පන්සල් රැකිලා තියෙන්නේ. දකුණේ හිටපු රත්තරන් අම්මලා තාත්තලා ලෝභ නැතුව ළමයි දුන්නා. මේ හැම ගමකම ඉන්නවනේ නායකාඳු ගමක්. මේ තියෙන හැම ගමකම ඉන්නවා. කොළඹ. මේ හරිය දැන් ඉන්නවා මාකඳුරේ නායකාඳුරු මං හිතන්නේ 101යි. 101යි. අපි දැන් මාස කීපයකට කලින් මං ආව බලලා යන්න දැන් යනකොට රෑ උරයි යන්න බෑ. 101යි මාකඳුරේ කුසල ඥාන නායකාණි. තාම ඉන්නවා. හොඳ මතකයක්. හොඳ සීකල්පනාවක්. පල්ලාවල සද්ධාතිස්ස නායකාණ්ඩු. රන්සෑගොඩ හැම ගමකම ඉන්නවා. දෙවුන්දර වාචිස්සර කිව්වම ලේසි නැහැ. ඒ කාලෙත් එහෙමයි. කොළඹ පන්සලකම ඉන්නේ දකුලේ ආඳුරු.
අපි කීප නමයි කොළඹෙන් ඉපද වෙලා මාන වෙලා ඔය ඉන්නේ. නැත්තම් ඔක්කොම නායකයන්ලා දකුණේ. මේ කුල දරුවා පැවිදි වුණා කැලේ ආරණ්‍යක. පැවිදි වෙලා පිණ්ඩපාත යනවා දානෙ වළඳනවා ටික දවසක් යනකොට ඉතින් එපා වෙනවා. ඇයි අපෝ මේ කනවයි බුදිනවයි නැගිටිනවයි නානවයි අතු ගන්නවයි එපා වෙනවා. ඒකනේ සිවුරැල්ල යන්නේ. සිවුරැල්ල යන්නේ මොකද එපා වෙනවා. අපිට එපා වුණේ නෑ කර්මයකට. නැත්තම් මේලාකට ගිහිලා කොමඩු වරි විකුණන්න තිබ්බා. මේ දුවන දිවිල්ලට කොමඩු ටිකක් විකුණන්න තිබුණා පාරේ තියාගෙන. ඔව් මේක ඉතින් නැගිටින්නේ අද රැස ඉසරවලවත් කැපුවේ නෑ. මේ තිස්සාඳුරන්ට මානකම කලකිරිලා කල්පනා කළා සිවුරැල්ල යනවා. සිවුරැල්ල යනවා. ඉන්න බෑ. දැන් සිවුරැල්ල යන්න නම් සිවුර ගලවල ඇඳන් යන්න සරමක් එපා. දැන් අඳින පිටින් යන්නත් බෑනේ. සිවුර නැතුව අඳින පිටින් ගියොත් කැතයි. කල්පනා කළා නෑ. සිවුරු අඳින ඔක්කොම ගලවලා සෝතලා පැත්තකින් තියලා එළුවෙන් යනවා. එළුවෙන් යනවා ගඟේනේ යන්නේ පේන්නේ නෑනේ. කොහේ හරි සරමක් කොහේ හරි තිබුණොත් අරන් යන්න ගන්න. ඔය මෝඩ කන්. මේ තරුණ දැන් අවුරුදු 25ක් විතර තරුණ කොල්ලා. සේයුරු ඔක්කොම සෝදලා තියලා නිගණ්ඨනාත පුත්‍රයා වගේ එළුවෙන් පැන්න ගඟේ. ඉන්න මේ හරියට ලොකු ගඟක් ගලන. ගඟ වැඩි වෙලා. ගාගෙන යනවා දැන් මිනිහා. ඇඟේ අඳුරු නෑ. බලනකොට යටපැත්තට නෙවෙයි ගෑනු දෙන්නෙක් නාස්පා. දැන් මූ ගාගෙන යනකොට මොකද කළේ? කොටයක් තිබුණා කොටේ බදාගත්තා. අපි කියන්නේ වතුර යන්නේ එක මොකද්ද මේ තනකොළ ගහත් දෙල්ලෙනවා මුතු ලොකු කොටයක් හමුන කොටේ බදාගෙන යනවා. ගෑනු දෙන්න නානේ කෙල්ලෝ දෙන්නේ. උන්නානවා. එක කෙල්ලෙක් දැක්ක කොටයක් එනවා. ඒ කෙල්ල කිව්වා අර එන කොටේ මගේ කිව්වා. අනිත් කෙල්ල දැක්ක කොටේ උඩ එකෙක් ඉන්නවා. මොකක් හරි තියනවා. මිනිහෙක් කියලා දැක්කේ නෑ. උඩ තියෙන එක මගේ කිව්වා. අරු එළුවෙන් කොටේ බදාගෙන යනවා පාරට. දෙන්නම කෙල්ලෝ දෙන්නම කියලා කොටේ දෙපැත්තෙන් අල්ලගත්තාම එකෙක් එළුවේ. එක කෙල්ලෙක් ලැජ්ජා. ඒ කෙල්ල ගඟෙන් දිව්වා. ආන දෙද්දෙන් කෑල්ලක් ඉරලා දුන්නා අඹුරියක් හරි ගාගනින් කියලා. වීරෙද්ද ඉරලා දුන්නා ඉතින් මේකෙන් ඇදගෙන කියලා ගෙදර එක්කන් ගියා. ගෙදර එක්කන් ගිහිල්ලා අම්මා තාත්තට අඳුල්ලා දීලා අම්මා තාත්තට කැමති වුණා බන්දලා දුන්නා. දැන් ඌට නමක් දැම්ම ගමයුන් ගඟේ තිස්ස. ඒ ඌ ගඟින් ඉන්නේ. ගමයුන් කියන අර ගඟේ තිස්ස බං. දැන් ගඟේ තිස්ස රස්සාවක් කරන්න. ඔය නිකන් ඉන්නවා කනවා බොනවා බුදිනවා. ඔබ බජාර් වල ගිහිලා ඔය කොල්ල කුරුට්ටෝ එක්ක එකතු වෙලා කයිවාරු ගගා ඉන්නවා. ඌ බණක් දන්නවනේ. ඌ ගිහිලා මිනිසුන්ට බණක් කියනවා. ඇයි ඌ ආම්තු ඉතින් කයිවාරු කාරේ. ආම මිනිස්සු ගඟේ තිස්ස නෙමෙයි බං ඌ නිකන් තිස්ස. ඌ නිකන් ඉන්නේ රස්සාවක් නැහැ කාලකන්ණියා. ගෙදර අම්මයි තාත්තයි අර ගෑණිගේ අයියලා මල්ලිලා ඔක්කොම එකතු වෙලා කිව්වා නංගි ඔබ අපේ. උඹ තමයි ඌව නරක කරන්නේ. උඹ ඌට කණ්ඩ දෙන්න නිසා ඌ රස්සාවට යන්නේ. කොහොමද පවුල් කන්නේ? උඹ අපේ තමයි කරන්න දෙයක් නැහැ. කරුණාකර ඌවත් අරගෙන ඵලයන් ගෙදරින් ඵලයන් නැත්තම් ඌ අදා ගන්න හම්බෙන්නේ නැහැ. උඹේ හොඳටයි කියන්නේ. ඒතනද ළමයි හම්බුනොත් හැමදාම අපිට කණ්ඩ දෙන්න බෑ. ඇත්තනේ. මූරවුන් ගාලා කියෝලා කොල්ල උරුට්ටන්ට අනම්මනම් කියලා ඔක්කොම කරලා චණ්ඩිපාට දාලා එනකොට ගෑණි ඉන්නවා අම්බලමක වාඩිලා. ගෙදරින් දීලා තියෙන්නේ අට්ටියකුයි මුට්ටියකුයි විතරයි. වෙන මොකක්වත් නැහැ. අරන් ඵලයන් දෑවැද්ද. ඇහුවා මොකද බම් මෙතන කරන්නේ? මොකද කරන්නේ? දැන් මේකේ තමයි ලගින්න වෙන්නේ. තාම්සි කිසි රස්සාවක් කරන්නේ නැති නිසා අපි අයියලා මාළේලා ඔක්කොම එකතු වෙලා අම්මලා තාත්තලා අඬද්දි මාව එළියට දැම්මා. ඵලයන් යන්න කියලා.
දැන් ඉතින් මේක ඉන්නු. කරන්න දෙයක් නෑ ලැජ්ජයිනේ. අයියලා මල්ලිලා වුණත් ඒගොල්ලන්ට ඕම මන් නැමෙන්න කැමති නෑ. මම දැන් මරුණත් ඒ ගෙදරට යන්නේ නෑ. තාම්ෂ දැන් මාව බලා ගන්න. ඉතින් වාඩි වෙලා කියන ඕ බං ඇත්තනේ. අපිට අපේ ළමයෙකුට ඕම වුණොත් අපිත් ඕකනේ කරන්නේ. වරද මගේ. මං ඔච්චර ගණන් ගත්තේ නෑ බං. උඹ අඬන්න එපා. හිටපන් මං රස්සාවක් හොයාගෙන එන්නම් කියලා ගියා. දැන් යනවා රස්සාවල් හොයාගෙන යනකොට විශාල කුඹුරක ගොයන් කපන්න ලෑස්ති. ගොයන් කපන්න ලෑස්ති. අක්කර ගානක්. 10 දෙනෙක්වත් ඕන මේක ගොයන් කපන්න. ඒ ගොයන් අයිතිකාරයා ළඟට ගිහින් නිකන්තිස්ස කියනවා මේ මම මේ ටික කපන්නද? අයිතිකාරයා ඉනා වුණා. උඹ පිනට කාලා හිටපු එකේ කොඹේ අග පේන්නේ නැද්ද? පින් බතා උඹට පුළුවන්ද ගොයන් කපන්න? ආයි බෝවන් එහෙම කියන්න එපා. මං කපලා පෙන්නන්නම් කියලා උදේ පාන්දර කුඹුරට බැස්සා. අවස් වෙනකොට මුළු කුඹුරම කැපුවා ගොයන් ටික. අර මිනිහට පුදුමයි. ඒ මිනිහට පුදුමයි. සල්ලි ටිකකුත් දීලා වීමිටියකුත් දුන්නා. දැන් සල්ලිත් හම්බුණා වීමිටියත් හම්බුණා. අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ලොකු මුදලක්. අයි 10 දෙනෙක් කරන්න ඕන වැඩේ. මුත් තනියෙන් කළා. වීමිටියයි සල්ලි අරගෙන ඇවිල්ලා අම්බලමට ඇවිල්ලා හරි සතුටින් නෝනාගේ අතට ඔක්කොම දුන්නා. ඊළඟ කිව්වා අපි සංසාරේ පින් කරලා නෑ බං. අපි දෙන්න දන් දීලා නෑ. දුන්නොත් තමයි බං ලැබෙන්නේ. දුන්නොත් දානේ ලැබෙයි නිදානේ. අපි දෙන්න කුම්මැයි කමට ලෝභ කමට පෙරේත කමට ඉඳ ඇති සංසාරේ. දැන්වත් අපි දන් දෙන්නේ. ජානීනා එනවා අපිටත් නැති එකෝයි කොහෙන්ද දන් දෙන්නේ? අපිටත් නෑ බං. දෙන දේ නෙමෙයි වටින්නේ. අපි දෙන දේ ගැන හිතන්න එපා. උදේට ආම්දුරු හරි ආසයි පාන්දරම ලුණු කැඳ වළඳන්න. ඉස්සර ආම්දුරුල් එමය. දැන් අපේ නායකයන්ටත් උදේට ලුණු කැඳ එකක් ඕන කෝප්පයක්. උදේ තේබුන්නේ නෑ. බඩට හොඳයිනේ ලුණු කැඳ. දැන් ඉන්නුන් ගේන්නේ නෑනේ. දැන් ඉන්නුන් ගේන්නේම කොළ කැඳ. ඒකට පොල් කිරිත් දාලා. ඉතින් කොලෙස්ටරෝල් ඩබල් වෙනවා. කොලෙස්ටරෝල් නැති කරන්නේ කොළ කැඳ බොන්න කියන්නේ මුන් ඒකට පොල් කිරි දාලා. තනකොළ විතරයි නැත්තේ. ඕ අක්කා කොළ කියනවා මන් දන්නේ එක එක කොළ. නං කියෝ ගන්නත් බෑ සමහර කොළ අපි දැකලත් නෑ. තනකොළ විතරයි තාම ගෙනාවේ නැත්තේ. ඒකත් එතනද ගෙනේ. ආඳුන්නේ මේක සුපිරි තනකොළ. ගොනාට කිරියෙනවා නම් ආඳුන්නේ තනකොළ බිම මොද ලේ වැඩේ. ගොනා කන්නේ තනකොළනේ ඇත්තනේ වැඩි නං. තාම මේක පටන් ගත්තේ නෑ. ඉන්ටර්නෙට් එකේ Facebook එකේ කවුරු හරි ඉන්නවනේ අර ගෑණියෙක් හරි පිරිමියෙක් හරි ඉන්න උයනෝ ඉන්නවා. දැන් මම බලාගෙන ඊපෙදා මට මාත්‍යෙත් පෙන්නනවා ආන්දුනේ මේ බලන්න විකාර. පොල් සම්බෝලේ අදන්නේ කොහමද? ඔන්න ගෑණියෙක් උගන්වනවා. මුලින් පොල් ගෙඩියක් ගන්න. පොල් ගෙඩිය නැත්තම් පොල් මුඩ කලවන්න මුඩ මන්නයක් ගන්න. අට ගන්න. පොල් වතුර විසික් කරන්න එපා. ඒක කෝප්පය කරලා ඒ ටික බොන්න. ඉතින් අරයා බොනවා. ඊට පස්සේ ඉරමණියට තල පොල් ටික ගන්න. නැත්තම් පොල් සම්පෝල් හදන්න පුළුවන්. පොල් සම්පෝල්. මේක කොටනවා නම් වඩා හොඳයි. දාන්න වංගෙඩියට ඉතින් කොටන්න වංගෙඩියක් ඕනනේ. ඔන්න විකාර. ඒ වාගේ තමයි තනකොළ වලින් සුප් එකක් එමෙ ඇදුවොත් සුපිරියට යයි. ආයි පන්සල් වල තමයි කියන්නේ මුලින්. ගෙදර ළමයින්ට දෙන්නේ නෑ. ඇයි මොලේ වැටුනොත්. ආන්දුරු පොඩි ළමලට එම කෝප්ප ගෙනේ. දැන් කියන්නේ අපි ලුණු කැඳ දෙමු බං. දැන් මුට්ටියක් තියෙනවා. ගල් 3ක් පෙරලා ලිපක් ඇදුවා. උදේ පාන්දර මා ලොකු දෙයක් නෑනේ. ආල් ටික සෝදලා දැම්ම, වතුර දැම්ම, ලුණු කැට ටිකක් දැම්ම. අර අට්ටිය දාලා ටිකක් පොඩි කළා. අරගෙන ගියා. පන්සලට. ගිහිලා ආම්දුගොල්ලන්ට පිළිගැන්නුවා.
ආන්දුගොල්ලෝ හරි ආසාවෙන් වළඳනවා. ලුණු කැඳනේ උදේ පාන්දර බඩට හොඳයි. නායකාන්තුකට බොහොම හොඳයි උපාසක මහත්තයා. බඩට බොහොම හොඳයි. පොඩි ළමලා ඔක්කොම වළඳන්න ඕන. මිනිහා දැන් හැමදාම ලුණු කැඳ ගිරිනවා. මාස 3ක් ලුණු කැඳ. පොඩි ළමලා ඌට නමක් දැම්ම ලුණු කැඳ තිස්ස. දැන් ගඟෙන් ආපු නිසා ගඟේ තිස්ස, නිකන් හිටපු නිසා නිකන් තිස්ස, දැන් ලුණු කැඳ දෙන්න නිසා ඌ ලුණු කැඳ තිස්ස. පොඩි ළමලා විසික් කරන උට පේන්න මල මගුල් හැමදාම බොන්න පුළුවන්. ඒත් මිනිහා ගෙනිනවා. ආන්දරු දිවත් එකයි විසික් කරත් එකයි මම දෙනවා. ඔන්න චේතනාව. ඒකයි කරන ආන්දරු කෑව නැව මට වැඩක් නැහැ. දීලා ආවා. දැන් ඔන්න සල්ලි පණන් ටිකක් එකතු කරලා කම්මලේ නැතුව ලා එළදෙනෙක්. දැන් අම්බලෙමයි ඉන්නේ. එළදෙනවත් ගෙනාවා. ගැට ගැව්වා. දැන් ඕනට කියනවා අර ඇත්තනේ බං. හැමදාම ලුණු කැඳ බොන්න බෑනේ කොඩියාල්ලට. පව්. අපි එතේ ඉඳලා කිරිබත් දෙන්න. කිරිබත් ඇයි එළදෙන ඉන්නවනේ. බොහොම හොඳයි කිරිබත් දෙමු කියලා දැන් කිරි දුවලා උදේට කිරිබත් අතරගෙන දැන් එදා ආම්දුගලට සතුටුයි කිරිබත්. අනික පොල් කිරිත් නෙමෙයි එළ කිරිබත්. ඔක්කොම වලතර. ඉල්ල නායකාන්තුගේ උපාසක මහත්තයා බොහොම රායි ඈ. දැන් මා කිරිබත් ගෙනියනවා. පොඩි නමලට යකක් නැහැ. ආයි නම දැම්ම කිරිබත් තිස්ස. අර කිරිබත් තිස්සෝ දැක්කොත් පොඩ්ඩක් එන්න කියන්න. දැන් ගඟේ තිස්ස නිකන් තිස්ස, නිකන් තිස්ස දැන් ලුණු කැඳ තිස්ස, දැන් කිරිබත් තිස්ස. දැන් මිනිහා දෙනවා ආම්දුරු විසික් කරනවා. කිරිබත් ටික ඔක්කොම විසික් කරනවා බල්ලන්ට දාන්න. මොකට පේනවා. මිනිහා ගෙනිච්ච කිරිබත් බල්ලෝ කනවා. කේන්ති ගන්න. ඉතන අරක් වුණොත් වැඩක් නැහැනේ. ආම්දුරුන්ගේ වැඩේ ආම්දුරු කරගත්තා. මගේ වැඩේ මං කරනවා. බැන්නත් එකයි මොනවද මට තියෙන්නේ ඔච්චරයි. දැන් මිනිහාගේ පිනත ඔන්න බලන්න දෙන නිසා අර විසික් කරනවා දැක දැකත් හිත නරක් කළේ නැහැ. අපි එමෙ පාර දෙකේ බැන බැන යයි. පුවක් කට්ට ආපෝ ඔකට දෙන්න එපාපත්. ඊම් බලපන් විසික් කර නැති. ඔම කියන්නේ මූණට දෙයියෝ දැකපු බුදු ආඳුරු වැඩියා වගේ. බයින බැනුම් අපිනේ තන්නේ බත් ඇටේට. බයිනවා මාර බලු බැනුම් බයින්නේ අපිට. ඔව්. අපි ඉතින් ඔය ඉන්නවා නිකන් අර තිස්ස වාගේ ඔය බැනලා ගියාවේ. මිනිහාගේ මේ දීමේ පින නිසා ditta ධම්ම වේදනීය වශයෙන් මිනිහට උදේ පාන්දර එළදෙනගේ තනපුඩුවට අත තියනකොට මුලින්ම එන්නේ ගිතෙල්. මුලින් ගිතෙල් බේදෙනවා. ඊට පස්සම කිරියෙන්. දැන් ගෙදර ගිතෙල් තියෙනවා. දැන් මිනිහා කල්පනා කළා ඇත්තනේ බං. හැමදාම කිරිබත් කන්න බෑ ඉම්බිරිසා වැඩේ පොඩි නමලට නිදිමත ඇදී. අපි එතේ ඉඳලා දුන් තෙල් බත් දෙන්න. රසයිනේ දුන් තෙල් බත්. දැන් පොසොන් පොයේ දවසේ මමත් දාන්සල දුන්නේ දුන් තෙල් බත්. පන්සලේ දාන්සල දුන්නා. නමුත් මට හරි දුකක් හිතුණා මේ සැරේනා. කීරි සම්බා දුන් තෙල් බත්. ආකාමාරක් විතර බත් විසික් කරා. ඇයි මේ පෙරේත යකෝ කොළඹ ඉන්නෝ ගම්වල නන්නේ. කොළඹ ඉන්නෝ අතනත් කාලා මෙතනත් කරලා හැමතැනම කානවා. අර ගෑණියෙක් කියනවා මං ආගෙන අතන්ට වඩා මෙතන හොඳයි නේ බං. අයිස්ක්‍රීම් දුන්නා මේක ගෑණියෙක් පාරේ යනවා අයිස්ක්‍රීම් කෝන් 3ක් ලෙවකක්. කොච්චර කැතද බලන්න. කෝන් 3ක් නිකන්නේ බං. සල්ලි තියලා කෝන් 3ක් ලෙවකයිද? උන්න පෙරේතකම්. නමුත් දෙනෙක් කියන අපි දෙනවා. දැන් ඔන්න දුන් තෙල් බත් සුවඳයි. එළදෙනගේ තන පුඩුවේම ගත්ත ගිතෙල්. හොඳට අදනවා. අරන් ගිහිල්ලා දුන්නාම නායකාන්ලා පොඩි නමලට හරි සතුටු අම්මා සුවඳේ බෑ උපාසක මහත්තයා. ෂෝක් ඈ. බොහොම හොඳයි. පොඩි නමලා ඔක්කොම වළඳන්න ඕන. මා එකම දෙනවා. දැන් දුන් තෙල් කාලා බඩ යනවා උන්වහන්සේලාට. ඇයි තෙල්නේ? එතකොට නමක් දැම්මා දුන් තෙල් තිස්ස. ඔන්න බලන්න නන්දාලන්ට දුන් තෙල් තිස්ස. දැන් දුන් තෙල් තිස්ස ටිකක් දිනුනුයි.
කල්පනා කළා නෑ මේ ආන්දුගලන්ට බත් කොඳ නෑ. අල බතල දෙන්න ඕන. අල ජාති තියෙනවා මේ කඳුවල. මේ පැත්තේ කඳුවල උඳ අල තිබුණයි කාලේ. මිනිහා ගියා. උදැල්ලකුත් අරගෙන ගිහිල්ලා අල ගලවනවා. අල ගලවනකොට උදැල්ලෙන් ගානකොට ටාංගාල සද්දයක් ඇහුණා. ටිකක් සුද්ධ කරලා බැලිනම් මුට්ටියක්. නිදානයක් සල්ලි රත්තරන් කාටවත් නොකිය උසන් ආවා. අම්බලමේ තාම ඉන්නේ. ඇංගුවා. දැයට ගෑණි මිනිහයි ගනිනවා. දුන්නොත් දානේ ලැබෙයි නිදානේ. ඔන්න ආපු නම. කැඳ දුන්නා ආඳුගොල්ලෝ විසිකලා. කිරිබත් දුන්නා ආඳුගොල්ලෝ බැන්නා. දුන් තෙල්පත් දුන්නා ඒත් දොස් කිව්වා මට කමක් නෑ. මම දෙනවා. මම දෙන්නේ සැරියුත් මුගලන් ආදී උත්තමයන්ට. ඒස භගවතෝ ශාවක සංඝෝ මන් දෙන්නේ බුදුහාමුදුරේ ශ්‍රාවක සංඝයාට. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස මේ ලෝකෙට පින්කෙතක් වෙච්ච සංඝ රත්නයට මම දෙන්නේ. මගේ ඉස්සරහා විසිකලත් කමන්නේ. බල්ලට දුන්නත් කමන්නේ. මට එක නන් දැම්මත් කමන්නේ. මම දෙනවා. ඔන්න අම්බුණා. දැන් ගියක් දොරක් වත්තක් පිටියක් එහෙම අරගෙන දිනුන වෙලා හැමදාම සුපිරි දාන දෙනවා. දැන් තිස්ස උපාසක. ඇයි හොඳට දෙනකොට උපාසක මාත්‍ය කියන්නේ? හොඳට දෙනකොට තමයි පාන්දලේ ආඳුරුත් බලන්නේ. ලුණු කැඳ දෙනකොට කිව්වේ නෑ ඌට කිව්වා ලුණු කැඳ තිස්ස කියලා. දැන් හොඳට බත් වේල මාළු මස් එක්ක දෙනවා. දැන් ප්‍රධාන දායක මාත්‍යා. උපාසක තැන. එහෙම තමයි ලෝකේ. මිනිහා හොඳට දෙනවා. මේම දානේ දීගෙන දවසක් කරත්තෙකුත් තියෙනවා. දැන් කරත්තේ එනකොට ආම්දුරු කීප නමක් මේ පළාතෙන් අනුරාධපුරෙන් ඇවිල්ලා උන්වහන්සේලා මේ ගඟක් ළඟ වාඩි වෙලා ඉන්නවා. දැක්ක ආම්දුරු බැස්ස ළඟට ගියා වැන්දා. අවසරයි ඔබ වහන්සේලා කොහෙද? පින්වත් අපි අනුරාධපුරේ මාවියාරේ. අපි මේ වන්දනාව යන. දවල් දානේ තව වෙලා තියෙනවනේ ආම්දුරු කියනවා. ඔව් වෙලා නම් තියෙනවා. ආම්දුගොල්ලෝ කොහෙවත් වඩින්න එපා. ඔතනම වැඩේ ඉන්න. ඔතනම ඔන්න ඔය ගඟේ මේ ඔතනින් වතුර ටිකක් එම නාලා ඔතන විවේකයෙන් ගස් යට වැඩේ ඉන්න මං දානේ ගේනවා. ගෙදරට ගියා. ගිහින් කිව්වා මේ ඉක්මනින් උයාපන්. ඉක්මනින් අදාපන් කෑම. ආඳුරු ඇවිල්ලා. ಜಾති දෙකක් ඇති. ටට්ටක් ගාලා උයලා ගෑනිත් එක ගෙනියලා ආඳුරන්ට පූජා කළා. ඒ 39ම ගංගායිනේ වාඩි වෙලා වළඳනවා. ඒ ලස්සනයි වළඳනකොට. ඔය ආඳුරුගොල්ලෝ වළඳනවා බලාගෙන ඉන්න මිනිස්සුරි ආසයිනේ. ඉස්සර. දැන් ආඳුරු වළඳනකොටත් කැතයි. ඔව්. දැන් දාන පොළවල් වල ආඳුරු වළඳනකොට කැතයි. ඒවා උගන්නලා නැහැ. ඉස්සර ආඳුරු එහෙම නෙමෙයි. චණ්ඩී අශෝක ධර්මාශෝක උනේ පොඩි නමක් වළඳනවා දැකලා. බණ කියලා නෙමෙයි. දුවන පනින නටන දඟලන වයසේ ළමේ කොච්චර ලස්සනද මේ වළඳනකොට. නෑ චපු කාකරණය චව් චව් ගාලා කණ්ඩායම්. සමහරු කනකොට චප චප චව් 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 ගාන. ඇන්දක් දතේ කටම් පටන් ගාන. තවචි ඇන්දක් කිලිනෝ. කැතයි. නෑ සුරුසුරුකාරකම්. ඔය බලන්න සමහරුන්ට දෙන්නකො දියුල් කිරි සුප් කට ළඟ තියලා සුරුස් ගාන ඔක්කොම බඩි. තව චුට්ටක් ඇද්දොත් වීදුරු බල්ලා වතුර බොනවට වඩා අන්තයි. කැතයි. මේ පොය ආම්දුගොල්ලෝ වළඳනවා න අත්ත නිල්ලේ කන් මේම ඇඟිල්ල කන්න සමහර මේම ගාන. කෙල. න ඔට්ට නිල්ලේ කන් බුංජිස්සාමිද සික්කා සමහරු තොලලෙව කන. තොල නෙමෙයි සමහර මූණම ලෙව කාන. මූණෙම කෙල දිලිසෙනවා. ගඳයි.
න පත්තනිල්ලේකං බුංජිස්සාම්ති සික්කා කරණිය. සමහරු පිගාන මේම කර කර ලෙව කනවා. පිගාන ලෙව කනවා. උන්ට වතුර ඕනම නැහැ. පිගානත් ලෙව කාලා, තොලත් ලෙව කාලා, අතත් ලෙව කාලා කැතයි. සමහරු කටේ තියන්නේ තව ඔබනවා. සමහරු ගිලගෙන යනවා. විකන්නේ මොකක්වත් නැහැ. එක වරඳන ලස්සනක් තියෙනවා. මේ ආඳුකුල් ලස්සන වරඳනවා. ගෑනු නෝනායි මාත්‍යයි වළඳලා ඉවුනම පාත්‍ර ටික ඉල්ලලා ගඟේ යෝදලා පාත්‍ර ටික පිළිගන්නලා බොණ්ඩ වතුර ටික පිළිගන්නලා දන ගාලා වැන්දා. වඳිනකොට ආඳුගොල්ලෝ ආශිර්වාද කළා. ඉච්චිතං පත්තිතං තොයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. පින්වත ඉච්චිතං ඔබේ සිතේ මොනවාරි සිතිවිලි තියෙනවද? පත්තිතං ප්‍රාර්ථනා තියෙනවද? ඒ සිතිවිලි සහ ප්‍රාර්ථනා කිප්පමේව ඉක්මනින්ම ඉෂ්ට වේවා. මොන වගේද? පොය දවසේ පායන සඳ වාගේ අඩු පාඩුවක් නැතුව ඉෂ්ට සිද්ධ වේවා කොම් දෙන්න සාදු කියලා ආඳුරන්ගෙන් ඇහුවා. ආඳුන්නේ ආඳුගොල්ලෝ ගොඩක් ඉන්නේ කොයිද? පින්වත ආඳුගොල්ලෝ ගොඩාක් දකින්න නම් ඉන්නේ නම් ගොඩාරියක් මහවිහාරේ අනුරාධපුරේ. එහෙමද? හොඳමයි ආඳුන්නේ කියලා අර ගේ දොරත් විකුණලා ඒ සල්ලිත් අරගෙන අර නිදන් ගත තිබිච්ච ඒවා ඔක්කොම කරත්තේ දාගෙන නෝනාවක් දාගෙන අර එළදෙනත් බැඳගෙන කරත්තේ අනුරාධපුරයට ගියා. අනුරාධපුරේ මහවිහාරයට ගිහිල්ලා හොඳ ලස්සන ඇඳගෙන ගිහිල්ලා ආඳුරුව එක්ක කතා කළාම ආඳුරුත් ඉතින් දැක්කා. පිළිගත්තා. අපි දකුණේ මේ ආවේ ආඳුන්නේ ටික කාලයක් මේ ඉඳලා දන් දෙන්න. මුන් දෙන්නට ළමයි නෑ. කොච්චර එකක්ද අපේ පිරිවෙන තියෙනවා. අපිට ස්වාමීනි මේ පන්සලේම දානශාලාවේ ධර්මශාලාව පැත්තේ නතර වෙන්න පුළුවන්. දානශාලාව තියෙනවා, උයන කුස්සිය තියෙනවා, කැලේනේ. රසයට උයා දන් දෙනවා. මේම දන් දෙනකොට නෝනා මාත්‍යා කියනවා දවසක් රෑ අපි නරකද නාගදීප එකක් ගිහිල්ලා ආවෝ. යම් මාස 3ක් විතර දානමාන දීලා නායකාන්ට කිව්වා අපි මේ නාගදීපෙට පොඩ්ඩක් ගිහින් ගමන දුෂ්කරයි. පරිස්සමෙන් යන්න. කරත්තේ යන්න බෑ. කරත්තෙත් වික්කා. දැන් කරත්තේ තියලා යන්නත් බෑ. මේ සල්ලි වලින් පින් කරන්න පුළුවන්. අරගෙන ඇවිදලා ගිහිල්ලා ඔන්න නැග්ගා බෝට්ටුවේ. ඉරුකුණාමලේට ගිහිල්ලා මුත්තූරු අරා ගියා. නාගදීපේ දූපතට ගියා. පුංචි දූපතක් ආඳුරු හිටියයි කාලේ. නාගදීපේ. ඊළා මුලින්ම යන්නේ පන්සලට. දීලා නායකාමලික කතා කරලා ආවේ අපි දානමාන ටිකක් පූජා කරගන්න ඕන. අපිට ඉඳ ඉතින්ද හොඳමයි. මේ කොනක තියෙනවා අපේ ඉඩම් කෑල්ලක්. ඒකේ මොනවාරි කරගන්න. ඉතින් මේ දන් දෙන්නනේ ආවේ දානපතියෝනේ. ආලපාල මිනිස්සු ඔක්කොම උදව් කරනවා. ගේ අදා ගන්න. මා ලොකුවට මේ ඥාති දෙන්නනේ. ගේ අදාගත්තා. ගේ අදාගෙන නාගදීපයට දානෙද. දැන් ඉතින් ඒ ගිහිල්ලත් නිකන් හිටියේ නෑ. බෝට්ටු වල වැඩ කරලා එතනුත් අම්බ කළා. සල්ලි තියනවා දැන්. අම්බ කළා. අම්බ කරලා දානමයි දෙන්නේ. ඉල්ලන්නේ මොකද්ද දෙනවා. කාලපාලේ ඉන්න මිනිස්සුන්ටත් කණ්ඩ දෙනවා. දන්සල් වාරේ. ඒ නෝනත් කම්මැලි නෑ. දැන් දෙන්නම වයසට ගියා. දැන් ඉතින් ඉස්සර වාගේ උයන්ඩ පියන්ඩේ මම තිස්ස වැඩිපුරම ඉන්නේ පන්සලේ. අතුපතු ගාගෙන ඉන්නවා. නෝනා ගෙදර පුළුවන් විදිහට උයනවා. එදා බලන්න රහතන් වහන්සේ නමක් දඹදිවේ. දඹදිව බුද්ධ ගයාවේ හිටපු රහතන් වහන්සේ නමක් බැලුවා. ලෝකෙ දිහා බලන. එක එක්කෙනාගේ පින බලලා තමයි රහතන් වහන්සේලා උදව් කරන්නේ. දැක්කා මේ නාකි ජෝඩුවට පින තියෙනවා. මේගොල්ලෝ ගෙදරට යන්න ඕනේ කියලා අර ගෑනු කෙනා මිදුලේ වාඩි වෙලා ඉන්නවා කල්පනා කර කර. වයසයිනේ. අඹ ගාක් තියෙනවා.
එක පාරට මේ මිනිස්සයා දැක්කා උඩින් ඇවිල්ලා ආඳුනම බිමට බයිනවා. කොහොම ඇද්ද? ආලංක දාලා වැටේ. උඩින් ඇවිල්ලා බිමට බැස්සොත් අද නම් කාලාන්ත දායි. බය වෙයි. මේ කාන්තාව නැගිටලා වෙවුලනවා. ස්වාමීනි වැඩින්න. ඇයි සිවුරු දැකලා හොඳට පුරුදුයි. ආඳුරු ඇසුරු කරලා පුරුදුයි. බණ කතා දන්නවා. උඩින් ගිය කතා දන්නවා. මීදු ආඳුරු ආපු කතා දන්නවා. එයා ඒව දන්න කෙනෙක්. අඹගායට පැදුරක් දාලා වාඩි කෙරෙව්වා. මං ටක් ගාලා දානේ ලෑස්ති කරන්න. ගෙදර ගිහින් බැලුවා කඩේ යවන්න කෙනෙකුත් නැහැ. තිස්සත් නැහැ ගෙදර. අද වාගේ ඈන් පොන් නැහනේ. ඉක්මනට වරන් යකෝ කියන්න. අද නම් ඉක්මනට එනෝයි. මේ ආඳුරු ඇවිල්ලා. ඒව බෑ. මෙයාට යන්නත් බෑ. බැලුවා කුස්සියේ කෑම මොකද්ද? බත් තියෙනවා. බත් එකක් තියෙනවා. මේ මිනිස්සයා කල්පනා කළා දැන් වැංජන් නේ ඕනේ. වැංජන් වුණත් නෑ මොකද කළේ? විනාකිරි ගත්තා. ඔන්න අදලා බලන්න පොඩ්ඩක් හදන්න මං කිව්වා කියලා හදන්න යන්න එපා. විනාකිරි වලට ලූණු අරෝමේවා කපලා දාලා ටිකක් උණු කරලා බත් ටික දැම්මා. ඇඹුල් වෙන්නේ. එහෙම කෑමක් දානයක්. අබ එහෙම දාලා ඒක තියෙනවා වට්ටෝරුව දාපුවා මං ඒවා කියන්නේ නෑ. ඒතර ඔය ඇත්තෝ අදලා කෑවොත් මං කියන්නේ නැති මොකද දන්නවද? මං ඕක කියලා ගියොත් එට නැත්තම් අනිත් කියනවා. පුවක්කත්තේ පන්සලේ විනාකිරි බත්. ඊට ඒ ආදු මට බනේ. ආරයක් එක්ක මේ බණ කියලා මුන් මේ විනාකිරි මෙලෝ රාක් නැහැ. මාළු කට්ටක්වත් නැහැ. විනාකිරි ගෙනද කියලා මට බැනුම් ආන්න. ඔගොල්ලෝ දෙන විදියට දෙන්න. රසට ඇතුව ඒක සුවඳයි. ඒ කාලේ ඔක්කොම හොඳ පිරිසිදු ඒවා නැතිබුණේ. පාත්‍රයට ගෙනල්ලා බෙදුවම ආඳුරු අඹගා යට වාඩි වෙලාම වැළඳුවා. වළඳලා ඉවර වෙලා අතත් සෝදලා අර විදියට පින් දීලා උඩට නැගලා ගිහ වැඩියා. ගෑණි ගල් කැවිලා බලන් ඉන්නේ. ටික වෙලාවකින් තිස්ස එනවා වයසයි. මොකද යෝධියේ මෙතන? මොකද තම්සෙට පින නැති වුණා. දැන් ආඳුරු ළමක් ආවානේ මේ උඩින්. මෙතන බැස්සේ මේ පැදුර උඩ වැඩි උනේ. මං දානේ දුන්නා. ඔයාව මතක් කර දුන්නේ. ඔයා නැති අඩුව මට පපුවට දැනුණා. ඔයාටත් පින් පිනිස මන් දුන්නා. මොනවද දුන්නේ ඉතින්? මොකක්වත් තිබුණේ නැහැ. මම විනාකිරි බත් හදලා දුන්නා. ඔක්කොම ටික වැළඳුවා. ඔයාටත් ටිකක් දෙන්නම් කියලා ගෙනල්ලා දුන්නා. එයත් කෑවා. රායිනේ බං. හොඳයි. උඹ කරපු පින මම අනුමෝදන් වෙනවා. සාදු සාදු. ඒකනේ අර දස පුණ්‍ය ක්‍රියාවල කියන්නේ පින් දීමයි පින් අනුමෝදන් වීමයි දෙකම පින්. ඉස්සරේමයි මේ ඉස්සර ආඳුගොල්ලෝ වඳිනකොට ඒ කාලේ පොඩි නමලා ලොකු ආඳුගොල්ලන්ට එම වඳිනකොට පින් දීලා පින් ඉල්ල ගන්න. ඕකාස වන්දාමි බන්තේ ස්වාමීනි මම ඔබ වහන්සේට වඳිනවා. නායකාඳුකන සුවපත් වේවා. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං මං කරගත්ත පින් ඔක්කොම නායකාඳුර අනුමෝදන් වෙන්න. නායකාට සතුටින් සාදු සාදු අනුමෝදන් පින්නේ. සාමිනා කතම් පුඤ්ඤං මහියං දාතබ්බං නායකාඳුර කරගත්ත පින් ඔක්කොම මට දෙන්න. අනුමෝදායි. එහෙමයි සරට කියන්නේ. අපි සාදු සාදු අනුමෝදාමි. දැන් ඔම වඳිනවා දැකලා දිනවද? දැන් ඒ උන්නාන්සේ කිව්වට අර නායකාඳු ආක බලාගෙන. එයා පින් ගන්නෙත් නෑ අරුට පින් දෙන්නෙත් නෑ. ඒ නිසා උන්නාන්සේලාම වදින්නෙත් නෑ. ඔය තියෝ ආදන්න බෑ. ඕක තමයි සබ්බේ ධම්මා අනාත්තා. ධර්මයේ ඒ විදියටම තියෙන්නේ නෑ. මේකත් විනාශ වෙනවා. මේකත් නැති වෙන්න බෑ. ඒම තිබුණොත් ඒකේ වටිනකමක් නෑ. නැති වෙන්නේ. නැත්තම් පින් දෙනවා කියන එක කොච්චර එකක්ද? මයා කතම් පුඤ්ඤං මං කරපු පින ගන්න. සාමිනා කතම් පුඤ්ඤං ආන්දරෝ කරගත්ත පින මට දෙන්න. එතකොට අවුරුදු 80ක් හිටපු නායකාඳුර කොච්චර පින් කරලාද? කියනවා හරි සැරට කියන්නේ ආඩම්බරෙන් ඉස්සර නම්. අනුමෝදයි අරගන්න. අපි ටග්ගල අද්දක නළලි තියාගෙන සාදු සාදු අනුමෝදාමි. එහෙම කාලයක් තිබුණා.
ඒවා දැන් ඉතින් වීලුවට ගිහිලා. වීලුවට. ඒ නිසා මෙතන උනේ මේ දැන් නෝනායි මහත්තයයි බොහොම සතුටින් පින් අනුමෝදන් වෙලා දැන් තවත් වයසයි නාකි වුණා. හැමදාම එක විදිහට ඉන්න බෑනේ. දැන් අපිත් නාකීනේ. අද කාලේ ඇටියට අපිට අපි දැන් නාකි. 100ක් ඉන්න බෑනේ. ඉතියට වැඩකුත් නෑනේ. නැගිටිනකොට රෙද්ද බිම නම් වැඩක් තියෙනවද? මගේ රෙද්ද උස්ස ගන්න බැන්න මට. ඇඳේ මේ මිදල පෙරලෙන්න බෑ. පොඩ්ඩක් පෙරලපන් ගන්නවා අනිත් පැත්තට. මං ගියා පහුගිය කාලේ වයසක මාත්‍යෙක් බලන්න. හරි ලස්සනයි. හරි පිරිසිදුවට ඒ තාත්තා ඉන්නවා. ඒ මුණුබුරාලා හැමදාම අපේ පන්සල් ළඟින් යනවා සමාදවසට නතර කරලා කියන ආඳුරු. සීයා තාත්තා මැරුණාට පස්සේ ආඳුරු එන්න ඕන නෑ. එයා මලාට පස්සේ අපි ඔක් කරගන්නම්. එයා හැමතිස්සෙම මේ ටීවී එකේ ආඳුරු ගැනමයි කියන්නේ. ඒ නිසා පුළුවන් නම් පොඩ්ඩකට ඇවිල්ලා යන්න. මම ඉතින් කියන්නේ නැතුව ගියා. කිව්වොත් නේ බෝයිට මෝස්ටර් දාලා තියන්නේ පිය දාලා. ඔව් කිව්වොත් ආඳුරු එනවා බං කියලා සුදු රෙදි දාලා සුදු සරන් අඳලා නාවලා සෙන් කුප්පියක තොලුවේ අලලා සුවදා එතකොට ඒතර අපි හිතුනේ හැමදාම මේම කියලා නෑ. චූ කරලා ගන්ධස්සාරි ඉන්නවා. අපි යනකොට විතරක් පිය දාලා තියෙනවා. ඒක හැමදාම පිය දාපන්. දැන් මම ගියා ඉරිදා දවසක්. යනකොට කොල්ලෝ ටික ඔක්කොම සෙල්ලම් කරන කැරම් ගාන. ලොකු කොල්ලෝ දැන් උනුත් බැඳලා. ඒ සීයාගේ මුණුබුරෝ ඉන්නවා ගොඩක්. ආඳුරු වඩින්න කියලා එක්කන් ගියා. එක්කන් ගියාට පස්සේ මටම පිස්සු වැදුනා. ඒ කාමරේ මේ බිත්ති සිවිලින් මේ ඔක්කොම තියෙන දෙයියන්ගේ රූප. මේ බිත්ති වල ඔක්කොම අර දැන් තියෙන ඩිජිටල් සිස්ටම් කියලා. බිත්ති වල ඔක්කොම මල් වලාකුළු දෙයියෝ ඉතින් ඉන්නවා මල් මාර තියාගෙන ඉන්නවා වීණාව තියාගෙන ඉන්නවා බෙර ගන්නවා මුළු කාමරේ සුදුම සුදු ඇඳක සුදු පාට බෙච්චි දාපු ඇඳක සුදුට සුදේ ඇඳලා ලස්සනට ඉන්නවා. හරි ලස්සනයි. මම ළඟට ගියා කොල්ලෝ කිව්වා සියා තාත්තා පොඩි ආන්දරු ආවා. රංගලැල බැලුවා. ඔළුවෙන් අඬ ගැව්වේ. ඇඳේම වාඩි වුණා. ඒ තරම් පිරිසිදුයි. ඇඳේ වාඩි වුණේ මම. ඇඳේ වාඩි වෙලා දැන් කතා කරන මං ඇහුවා මේ දැන් කොහෙද ඉන්නේ කියලා වනිකා. මෙයාට මතක තියෙනවද බලන්න. මමද? මම ඉන්නේ දිව්‍ය ලෝකෙනේ. මේ පේන්නේ නැද්ද මේ වගේ වටේ ඉන්නේ? යා මනසින් ඉන්නේ දිව්‍ය ලෝකෙ. ඕකනේ කෙරවන්න ඕන. යා දැන් හිතාගෙන ඉන්නේ එයා ඉන්නේ දිව්‍ය ලෝකෙ. මගෙන් ඇහුවා දැන් තමුන්නාසේ මොන ලෝකෙද ඉන්නේ? මම කොහමද තුෂිතේ මීට වඩා ටිකක් උඩ. එහෙමද? ඒකද? ඒක තමයි ආවේ නැත්තේනේ. මොකේද ආවේ? මං කව කරත්තේ අස්ව කරත්තේ ආවේ. කෝ? නෑ දෙයියෝ ඉංග්‍රීසිනේ. අපිට කත්තෝම කතා කර කර ඉන්න ගමන් කියනවා මේ ෆොඩියානු පොඩි උදව්වක් කරන්න මේ බලන්න මගේ කම්බුල ළඟ මැස්සෙක් ඉන්නවනේ පොඩක් එලවන්න කිව්වා. ඇයි යාට අත උස්සන්න බෑ. අත උස්සන්න. ඒම කාලයක් අපිට එනවා වැඩක් නෑ දුකයි. 100ක් හිටියත් එමුකෝ කට්ට කකාරි. දවස් කීයද? 36500යි. එච්චරයි ඉන්න තියෙන්නේ. 100ක් හිටියෝ රාත්‍රී දකින්න තියෙන්නේ 36500යි. ඒකෙන් 3 කාලක් දැන් දැකලා ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. කොහේ යන්නද? කනත්තෙට යන්න. වෙන කොහෙද යනවද? නෑ. කවුරු මලත් කනත් එකට තමයි යන්නේ. ඒකයි පින කියන එක. දැන් මේ දෙන්න හොඳට පින් කරලා දැන් ඇඳේ ලනු ඇඳේ. ඇඳේ ඉන්න ගමන් තිස්ස කෑ ගැව්වා. ඇතුළට එන්න එපා එළියෙන් ඉන්න කිව්වා. නෝනා නැගිට්ටා. මාර වැඩ. ඊළ බැලුවා කවුරුත් නැහැ. ආමිනේ කල්පනා කළා මිනිහට පිස්සු වැදිලා. ඇතුළට එන්න එපා ඕමින්ද ගා. ළඟට ගිහලා ඔළුව අත ගෑවා. ඇයි මොකද වෙලා තියෙන්නේ? කාටද එන්න එපා කියන්නේ? ඇයි යෝධියේ පේන්නේ නැත අතන?
කරත්ත ඇවිල්ලා තියෙන එක්කන් යන්න. ඉන් බැලුවා. මොන කරත්තද? විකාරද? කෑ ගන්න එපා. නෑ යෝධියේ පේන්නේ නැද්ද? කිසි දෙයක් නෑ මිනිස්සු. ආයෙමන ඔය මාළේ ගනින්. මාළේ විසික් කරපන්කෝ එළියට. මාළේ අරන් විසික් කරනකොට මාළේ එල්ලිනවා උඩ. දැන් පේනවද? ගෑනිත් බය වුණා. මට පේන්නේ නැති කරත්තේ මෙයාට විතරනේ පේන්නේ. මම යණ්ඩයි බං යන්නේ කිව්වා. මම යන්න යනවා. මම එළුවෙන් ආවේ ගඟ දිගේ. එළුවේ ගඟේ තිස්ස උඹ මාව අල්ලගත්තා. නිකන් තිස්ස වුණා. ඊළඟට ලුණු කැඳ තිස්ස වුණා. කිරිබත් තිස්ස කිව්වා. දුන් තෙල් තිස්ස කිව්වා. උපාසක මාත්‍යා කිව්වා. දැන් අපේ ජීවිතය ඉවරයි. මට එකම දුකයි තියෙන උඹව දාලා යන්නේ කොහමද? අපිට දරුවොත් නැහැ. උඹ තනි වෙනවන්නේ. උඹ නැතුව මට බෑ. මං කොහමද ඔයාව යවන්නේ? මම මෙච්චර කල් ගඟෙන් අවුෙච්ච දා ඉඳලා ඔයා නැතුව මං හිටියේ නෑ. ගඟේ එළුවෙන් ආවේ. මම මගේ නහන රෙද්දෙන් කෑල්ලක් ඉරලා දුන්නු කෙනා. මගේ සැපේදිත් ළඟ හිටියා, දුකේදිත් ළඟ හිටියා. එකට එකතු වෙලාම පින් කළා. බලන්න ජීවිතේක ලස්සන. ඒ නිසා ඔයාව තනියෙන් යවන්නේ නැහැ. පොඩක් ඉන්න කියලා අර ලඳු පැදුරු ඇඳේ බුදියගෙන වයසයිනේ. නායයි කටයි තද කරලා වාගෙන උස්ම ඉර කරගත්තා. මේක තමයි සංසාරේ එකට එකතු වෙලා එන අයගේ තියෙන ලස්සන. දෙන්නගේ උස්ම එකට ගියා. දෙන්නම දිව්‍ය ලෝකෙට ගියා. මේකේ දිව්‍ය ලෝකෙට ගියාද නැද්ද ඒ කතාව අපිට ඕන නැහැ. මේකේ තියෙන පාඩම බලන්න. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. කෛරා කියන්නේ නැනවතා, බුද්ධිමතා. එයා කරන්නේ පින්කම්. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං. එක සැරයක් කරලා නතර වෙන්නේ නැහැ. පුනප්පුනං නැවත නැවත. ආන්දරු විසිකලත් එකයි, කෑවත් එකයි, බැන්නත් එකයි. ඒක මට අදාළ නැහැ. මං ආන්දරු බැන්න කියලා ආයි මං ඕකට දානෙ දෙන්නේ. ඔය පන්සලට යන්නේ. සැරියුත් මොකලන්ට මන් දෙන්නේ. කවුරු වැළඳුවත් මට මොකද? ඔන්න මිනිසුන්ගිට පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා. චේතනාව පිරිසිදු නම් එයාගේ ජීවිතේ වාසනාවක්. ඒ නිසා වැරදුනේ නැහැ. අල කඩන්න ගිහලා නිදන් හම්බුණා. නිදානි පරිසම් කළා සෝබන වැඩ කළේ නැහැ. අර අම්බලමේ ඉඳගෙන දානමයි දුන්නේ. ආයි ආන්දරු වැඩියෙන් ඉන්නේ කොයිද? අනුරාධපුරයට ගිහලා ඒත් දානි දුන්නා. නාගදීපෙට ගිහලා දානි දුන්නා මූද වටේ. දූපත දෙන්නම මැරිලා පුනප්පුනන් නැවත නැවත පින් කළා. තම්බි චන්දං කෛරාත පින් කරන්න ඡන්දේ කැමැත්ත තිබුණා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින කියන්නේ සැප, සැප කියන්නේ පින. ඒ නිසා සැප ඇති තැනක උපත ලැබුවා. මේ දකුණු පළාත. ඒ නිසා පිනට බය වෙන්න ඕන නැහැ. එක පිනක් කරලා නතර වෙන්නේ නැහැ. නැවත කරන්න ඕන. පින ඉවර වෙනවා. පින් ඉවර වෙනවා. මා වලව් නැති වෙලා ගියා. මා ප්‍රසිද්ධ මිනිස්සු නන්නත්තර වුණා. පින ඉවරයි. නැවත කරන්න. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාළේ දේශේත භික්කවේ ධම්මං මානනි මිනිස්සු මෝඩයි. මේ මිනිස්සුන්ට කියලා දෙන්න. පඨමන් දාන පාරමී මුලින්ම කරන්න කිව්වේ දීම. අද දෙන්නේ ලොකුම දානයක් ධර්ම දානේ. විශාල පිරිසක්. සෑහෙන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඔක්කොම අල්ලට බත් කටක් දෙනවා බත් දන්සල. ඒ නිසා අපේ අනුරාධ සම්පත් වාසනාවන්ත දරුවෙක්. එයාට දෙනකොට එයාට ලැබෙන්නේ. එයා ඒක තේරුම් ගත්තා. මම සංසාරේ දීලා තියෙනවා. ඒ නිසා මට දැන් මොනවාරි ලැබිලා තියෙනවා. මේකත් මම දුන්නොත්
මට මීට වඩා ලැබෙයි. මීට වඩා ලැබෙනකොට මට මීට වඩා ලස්සන පින්කම් කරන්න පුළුවන්. ඒ නිසා කොළඹ ඉඳලා ආඳුනමක් ගෙන්නනවා කියන ලේසි වැඩ අපි සල්ලි ඉල්ලන්නේ නැහැ. නමුත් දැන් ඔක්කොම ගණන්. දැන් යන්න මං බාර ගන්නෑ. අනුරාධපුරයට බණට යන 80000ක් කිව්වා වාහනේට. එතකොට මොකද වෙන්නේ? මං බණට ගිහලා කොළොන්නාවට එයි. ඒ ඉන්නුන් කියයි. කවුද කොවිද ආන්දරෝ? අම්මෝ 80ක් වාහනේට දුන්නා. එයාට ලක්ෂයක් දෙන්න ඕන. මං ගත්තද? මම මේ පැය ගාණක් ගිහිලා කියලා කොන්ද රිදෙනවා මට. ඊට පස්සේ ඒක තව එකෙක් 1,25,000ක් ඉල්ලුවානේ කොවිද ආන්දරෝ. ඵලයන්කෝ ඊට පස්සේ බණට ආර කටවල් තියෙන්නේ. මේ දීලා උම්ම කියනවා. අපි ගණන් කියලාත් නැහැ ජීවිතේට. ජීවිතේට කියලා නැහැ. අටපිරිකරයක් උස්සන් එන්නනේ මම මේ මෙච්චර දුරට ආවේ. සතපාක් වටිනවා අටපිරිකරේ. මුන් ඔළුවේ තියාගෙන ඒක දෙනවා. ඒක ගෙනියනගෙන ඒවා කැරපොත්තු කනවා. සතපාකට දැන් මේ පන්සලටත් වැඩක් නැහැ. ඔය ගොඩ කාලා ඉස්කෝලේ යන ළමයින්ට අඬ ගාලා දෙන්න පුළුවන්. ඉඳා පුතේ මේක අරම්පරයන් කියලා. බඩින් අම්මා කෙනෙක් කෙනා අක්කා මේක ගෙනියන්න. වැඩක් තියනවද? ඕක උස්සන් යන්න තමයි හැමදාම එන්නේ. නැත්තම් මුතු කුඩයක්. මම කතරගම දෙයියොත්. කොහේ හරි දැකලා තුන ආඳුලම මාපාරේ මුතු කුඩ උස්සන් යනවා. ඕක උස්සන් අත කැඩේ. කතරගම දෙයියෝ න අත් 12කට තියාගෙන ඉමේම හරි. වටාපත් ආයේ කොයි මුතු කුඩ ආයේ. දෙන එක හරියට දෙන්න ඕන. නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා හරි සතුටුයි. විශාල පිරිසක් එකතු වුණා. අපි අනුරාධ හොඳ වැඩක් කළා තරුණ වයසේ. කාටත් ආදර්ශයක්. පන්සලේ ආම්දුරු සතුටු වෙනවා. උන්වහන්සේටත් බෑ මාව ගෙන්න ගන්න. ඇත්තක්ම කිව්වොත් ඒකයි. උන්වහන්සේටත් බෑ. ඉතින් පසඳ පොඩි කාලේ ඉඳලා අපි දන්නවා. පුංචි කාලේ ඉඳලා දන්නවා. තාත්තා එක්ක ඒ සම්බන්ධතාවෙට අපේ දායකයෙක් ලක්ෂ්මන් යාපා අපිත් එක්ක ගොඩාක් වැඩ කරපු කෙනෙක්. රටට වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ඒ සම්බන්ධතාව එක්ක මම මේ අනුරාධ හඳුනාගත්තෙත් පසඳකින්නේ. ඉතින් අනුරාධ බොහොම හොඳ සංවිධානයක් කරලා අතරේ පයේ ඉඳලා මිනිස්සු මෙතන දැන් පැය කීයක්. නිසා සියලු දෙනාම මම ලොකු දෙයක් කියලා දුන්නේ නැහැ. දීම ගැනයි කියලා දුන්නේ. ඒක තමයි අත්‍යවශ්‍ය. ඒක කොළොත් සුකෝ පුඤ්ඤස්ස සැපයි. එමනම් මිය ගිය සැමට දෙවියන්ට ඔබ අප සෑම දෙනාට මේ ලස්සන මණ්ඩපයක් හදලා තියෙනවා. මේවා අදන්න උදව් කරපු අය දවස් කීයක් මාන්සි වෙන්නේ. උයන අය දන්සලට ඒගොල්ලොත් ඉන්න එපා. ඒ අයට පන්සලේ ලොකු ආඳුරු පොඩි නමලා මං එක්ක වැඩම කරපු අපේ කොළොන්නාවේ පන්සලේ නායක ආඳුරු මාව බොහොම පරිස්සමෙන් එක්කන් ඇලා එක්කන් යන්න එපා අපේ තිලින පුතා. මේ ඔක්කොම අල්ලට විශේෂයෙන් මම අනුරාධට පින් දෙනවා. තව හොඳ වැඩ කරන්න යෝධ බල යෝධ ශක්තිය අනුරාධට ලැබේවා කියලා සාදු කියනවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඇත්තන්ටත් සංසාරේ පුරාම සැප ලැබේවා. දෙවියෝ මේ පින්දක සතුටු වෙලා මේ පන්සල රැකදේවා. ඔබ අප සෑම දෙනා රැකදේවා. යාපා පවුලේ සියලු දෙනා රැකදේවා. අපේ අනුරාධ සම්පත් ඇතුළු පවුලේ සියලුම දෙනාත් අනුරාධට හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ මිතුරු කැලට මේ අද ඇවිල්ලා ඉන්න පුංචි ළමයි තරුණ ළමයි හොඳට බණ ඇහුවා. හරියට මම පැයක් බණ කිව්වා. ඒ සියලු දෙනාටම ආයු වරණ සැප බල පඤ්ඤා සියලු සම්පත් ලැබේවා. ඉක්මනින් නිවන් දකින්න ලැබේවා කියලා සාදු කියයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සැමටම තුනුරුවන්ගේ ආනුභාවයෙන් සිත සාන්තිය සැනසිල්ලම උදා වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදී තේරාණං